අපි ඉන්න මේ මහා කෙලෙස් මහෝගෙන් ගොඩ යන්නට අපි නිතර ප්‍රකාශ කරන අපි බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ පූජා කරමු කියලා. එය වචනෙන් පරිසමාප්ත අර්ථයෙන්ම අර්ථාන්විත වෙන්නට නම් අරහත්ත්වයට දක්වාම සිත දියුණු වෙන්නට ඕන. එතනින් මෙහා පැත්තේ වුණත් කෙනෙකුට පුළුවන් මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්. මම මේ සිරිපතුල් ලැබියස තන්පත් වූ මලක් සදිසිව මගේ ජීවිතයේ තථාගතයන් වහන්සේට පූජා කරනවා. මම හැකි හැම උත්සාහයක්ම ගන්නවා සිත පිරිසුදු කරගන්න. එතෙන්දි පැහැදිලිවම තේරුම් ගන්නට ඕන කාම විතරකයක් හිතට ආවොත් ඒ කියන්නේ කාම සංකල්පනාවක්. ඊළඟට ව්‍යාපාද විතරකයක්, ද්වේෂ සහගත සිතවිල්ලක්, මාන්නක්කාර හැඟීමක්, වෙන පෞකාර හැඟීමක් සිතට ආවොතින් ඒ සිතවිල්ල ඇතිවන මොහොතේදීම බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරන්නට ඕන. මම බුදුන් සරණ ගිය කෙනෙක්. භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා අභියස මේ ජීවිතේ පූජා කළා. මම මේ අකුසල ධර්මයන් හිත ඇතුලේ තැන්පත් කරගෙන ඉන්න හොඳ නැහැ කියලා අවම මට්ටමින්ම උපදින අකුසලයේ ප්‍රහාණය පිණිස ඒ මොහොතේ වීරියක් ගන්නට ඕන. ඒ මොහොතේ ඒ අකුසලයට විරුද්ධ ශක්තියක් හිත ඇතුලේ වහවහාම ඇති කර ගන්නවා නම් එයා යම් පමණකින් හෝ තථාගතයන් වහන්සේට ජීවිත පූජාවක් කරපු කෙනෙක්.